ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට වැදගත් මේ වීඩියෝ එක. සමහර අය මේ දේ දන්නව ඇති, සමහර අය නෙමෙයි, ගොඩක් අය මේක දන්නව ඇති. නොදන්න අය ඇති අපි වගේ, මොකද අපිත් මේක ළඟදී දැනගත්තේ. ඉතින් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් ඔන්න ඔයාට මේක මාර විදිහට වැදගත්. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. දන්නේ නැති කෙනෙක්ට ආයෙම බලන්න ඕන හන්ද ෂෙයා කරගෙන යන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ තියෙනව නේද අපේ WhatsApp කියන තැන නම්බර් එක highlight වෙලා. මෙන්න මේ නම්බර් එක ක්ලික් කරාම කෙලින්ම යන්නේ අපේ WhatsApp එකට. ඒ නිසා ඔන්න ඔයාලටත් ඒ විදිහට කරගන්න පුළුවන් විදිහක් තමයි මේ කියන්න යන්නේ. මම දැනටත් ගොඩක්ම දැකලා තියෙන්නේ සමහර අය WhatsApp කියලා ස්පේස් එකක් තියලා normally නම්බර් එක type කරන එක. එතකොට customer ඒ නම්බර් එක save කරලා අපිට message දාන්න ඕනේ එහෙමනේ. ඉතින් customerටත් කරදරයක් ඒ විදිහට එද්දි. හැබැයි මේක customerට ලේසි ක්ලික් කරා කෙලින්ම ඕන product එක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එක කොහොමද කරන්නේ කියලා. මේ වෙලාවේ අපේ page එකේ අපිට upload කරන්න දෙයක් නැහැ. ඒ නිසා මගේ ෆොටෝ එකක් ගත්තා. ඔයාට ඔන්න ওই විදිහට ඕනි කරන පෝස්ට් එක හදා ගන්න ඕන දේවල් ටික ටයිප් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ධන ලකුණයි 94යි ගහලා ඔයාගේ නම්බර් එක ගහන්න තමයි තියෙන්නේ. අපේ නම් 76යි 64යි 64යි 226. ඔහොම ගහලා ඔතනින්ම WhatsApp කියන එකත් අනිවාර්යයෙන්ම ගහන්න. අකුරු වැරදුනා. WhatsApp කියන එකත් ඔහොම ගහන්න. ගහලා ඒක චුට්ටක් ඉතින් අර හිට මෙහෙට කරලා බලන්න චුට්ටක් නම්බර් එක ගන්න. අන්න දැක්කනේ චුට්ටක් එහෙට මෙහෙට කරලා බලන්න. එතකොට එනවා. දැන් අර අපි ඉස්සෙල්ලා ඉඳන්ම ටයිප් කරපු නිසා අපේ දැන් මෙහෙම එනවා. අන්න එතකොට කෙලින්ම ඕක එනවා. දැක්කනේ අර highlight වෙලා තියෙන්නේ. ඉතින් මේක post කරාට පස්සේ කෙලින්ම අර මම මුලින් කිව්ව විදිහටම අන්න දැක්කනේ. හරියට පෙන්නන්නයි. ඉතින් ඔන්න ඔන්ලයින් බිස්නස් එකක් කරන ඔයාලට වැදගත් වෙයි. මේකට චුට්ටක් ගහද්දි ඉතින් අර WhatsApp එකේ අකුරු හෙට මෙහෙට කපලා ආයෙ ටයිප් කරලා එහෙම බලන්න. අර අපි මේ සාමාන්‍යයෙන් ඇඩ් ගහලා නමක් කාව හරි මෙන්ෂන් කරද්දි චුට්ටක් හෙට මෙහෙට කරන්න ඕනනේ. අන්න ඒ මොඩල් එකට කරලා බලන්න.